කොරෝනා කාලේ මෙහි ඇවිල්ලා අපි අපේ මමයි නෝනයි දෙන්නම අපි බේත් ගත්තා. ඒ කියන්නේ දැන් අවුරුදු ගොඩකට කලින් නේ. ඔව් අවුරුදු මම හිතන්නේ අවුරුදු 4කට විතර කොරෝනා කාලේ. ඉතින් අපි මෙහි බේත් තමයි අපි දිගටම පාවිච්චි කරේ ප්‍රතිශක්ති කොරෝනා හැදුනා තාත්තලට. නෑ. හැදුන්නේ නෑ. නමුත් අපි මෙහි අර දෙන ප්‍රතිශක්ති කරන බේත් තියෙනවනේ. ඒ බේත් දිගටම අපි පාවිච්චි කරා. ඉතින් අපිට කිසි ප්‍රශ්නයක් වුණේ නෑ. අපි දන්න අයටත් මේ බේත් අරගෙන අපි පිට රටවල් වල ඉන්න යාළුවන්ට එහෙමත් අපි මේ බේත් යවුවා. ඒ කියන්නේ ඒකේ ගුණය තියෙන හින්දා තමයි අපිට ඒවා එවන්න කිව්වේ. ඒ කියන්නේ ලෙඩ හැදුනේම නෑනේ ඔයාලට. නෑ හැදුන්නේ නෑ. අපි ගෙදර අපි තුන් දෙනාම අපි දන්න අයටත් ගිහින් දුන්නා. ඒ කොරෝනා කාලේ ප්‍රතිශක්ති කරන බේදුයි මේ වෙන මෙහෙ තිබුණ බේත් ගොඩක් පාවිච්චි කරා. ඒවෙන් ගොඩක් අපි ඉතින් ප්‍රයෝජනෙන් ඒවා අපිට ගුණාත්මක භාවයක් තිබුණා. මගේ පුතා බේත් ගත්තා. පුතා ආපු වෙලාවේ ඇත්තටම එයා කම්පියුටර්ස් වල වැඩ එහෙම ගොඩක් කරනවා. එයා ඉලෙක්ට්‍රික් ඉඳගෙන ඉන්න ජොබ් එකක්. ඔව් ගොඩක් ඉතින් එයා රැයටත් නිදි මරනවා. කියන්නේ අර මේ AI ලෙක්චර්ස් එහෙම කරනවා. ඉතින් ඒකින්ද එයා අර වැඩිපුර දැන් ඔය වෙන පිට රටවල් සමගත් වැඩ කරනවා. ඉතින් අර කම්පියුටර්ස් වල ඉන්න ඕනි වැඩිපුර. ඒකින්ද එයාගේ මේ ඇත්තටම මේ ඔය උරහිස් එහෙම පොඩ්ඩක් රිදෙනවා කියලා කිව්වා. එයාටත් ඔය සෙම ගතිය තියෙනවා. ඉතින් වෙද්ද මහත්තයා ඇත්තටම මේ මුලින්ම අර නාඩි බලලා බේත් දෙන්නේ. ඒ නාඩි බලද්දී එයාට කෙලින්ම කියලා තියෙනවා එයාගේ රිදෙන තැන ඒ වෙලාවෙත් එයාට වේදනාව තිබිලා තියෙනවා. ඉතින් එයා ගොඩක් සතුටු වුණා වෙද්ද මහත්තයාගේ තියෙන හැකියාව. ඉතින් එයා දැන් ඇත්තටම මේ බේත් අරගෙන ගිහිල්ලා එයාට ගොඩක් දුරට සුවයි.